right අපි දැන් කතා කරන්න යන්නේ අපේ information එහෙම නැත්නම් unit 6 එකට අදාළ මේ information කියන පාඩම අපිට තියෙන essays දෙක ගැන කතා කරමු. මේවා short essays විදිහට තමයි මම මේ වෙනකොට අරන් තියෙන්නේ. එතකොට පළවෙනි essay එක විදිහට මම කතා කරන්නේ sources of information කියන එක. එහෙමත් නැත්නම් කිව්වොත් තොරතුරු මූලාශ්‍ර කියන කොටස. හරිද? අපි කතා කරලා බලමු එහෙමනම් මොනවද මේ තොරතුරු මූලාශ්‍ර කියලා කියන කරුණ. Sources of information are essential කියන්නේ අත්‍යවශ්‍යයි for gaining knowledge. Gaining knowledge කියන්නේ දැනුම ලබා ගන්න. එහෙම නැත්නම් දැනුමක් අත්පත් කරගන්න වගේ අදහසක් ගන්නත් පුළුවන්. And understanding the world. ලෝකයේ තේරුම් ගැනීම. Common sources පොදු මූලාශ්‍ර විදියට අපිට ගන්න පුළුවන්. include කියන්නේ අඩංගු වෙනවා. books කියන්නේ පොත්, newspapers පත්තර, magazines සඟරා, television, radio and internet. රූපවාහිනිය, රේඩියෝ එක, ගුවන් විදුලිය, එහෙම නැත්නම් අන්තර්ජාලය. books provide detailed and reliable knowledge while newspapers and magazines give current news and opinions. මතක තියාගන්න පොත් කියන එක. පොත් කියන එක අපිට provide කියන්නේ සපයනවා. detailed කියලා කියන්නේ තොරතුරු ඇතුළත් කරන ලද තොරතුරු සහිත කියන අදහස. and reliable කියන්නේ විශ්වාස කරන්න පුළුවන්. knowledge එක. එහෙම නැත්නම් අපි කියනවා දැනුමක්. while මේ අතරේ newspapers පත්තර magazines සඟරා give කියන්නේ ලබා දෙනවා. current කියන්නේ වර්තමාන. news කියලා කියන්නේ ප්‍රවෘත්ති and opinions කියන්නේ මොනවද? අපි කතා කරොත් උපදෙස්. එහෙම නැත්නම් සමහර අයගේ අදහස්. television and radio රූපවාහිනිය සහ ගුවන් විදුලිය share information බෙදා ගන්නවා. information කියන්නේ තොරතුරු through audio and visual. audio and visuals කියලා කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන මාධ්‍ය. making learning more engaging. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න එක තවදුරටත් engage කියන්නේ යම් මේකත් එක්ක හොඳට යෙදෙන්න පුළුවන්, නිරත වෙන්න, ලේසි වෙන්න, අපිට engage වෙන්න. මේකත් මේ යම් කිසි දෙයක් එක්ක engage වෙනවා කියන්නේ කිසියම් කාරණාවක් එක්ක එකතු වෙන්න. වැඩිපුර එයත් එක්ක ගැටෙනවා කියන අදහස. හරි? The internet is the fastest and most widely used source today. අන්තර්ජාලය අද වනකොට වේගවත්ම සහ most widely used කියන්නේ පුළුල්ව පාවිච්චි කරන source today කියන්නේ අද මූලාශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා. offering ඔබට ඒක පුද කරනවා. එහෙම නැත්නම් පිරිනමනවා. access කියන්නේ ප්‍රවේශ වෙන්න. to vast amount කියන්නේ විශාල ප්‍රමාණයක of information තොරතුරු සඳහා. however it is important කොහොමවත් ඒක important කියන්නේ වැදගත් දෙයක්. right? ඔන්න ඔය විදිහට අපි short essay එකක් ඔතෙන්දී අවසන් කරා. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපිට ඊළඟට මේ විභාගෙට නිතර අහන රචනයක් තමයි books කියලා කියන්නේ, පොත් කියලා කියන්නේ. එතකොට මේ books කියන දේ සම්බන්ධයෙන් මම මෙතන දීලා තියෙනවා ඉතාමත් කෙටි රචනයක්. නමුත් කෙටි රචනයක් කිව්වට මේකේ වචන 100ක් අන්තර්ගත වෙලා තියෙනවා. books එහෙම නැත්නම් පොත්, contain කියන්නේ අඩංගු වෙනවා, information කියන්නේ තොරතුරු, articles කියන්නේ ලිපි, and stories කියන්නේ කතන්දර on wide range of subjects. wide range කියන්නේ පුළුල් පරාසයක, subjects කියන්නේ විෂයන්. they are published at any time according to the need and interest of readers. මතක තියාගන්න ඒවා publish කරනවා. හරිද? එහෙම නැත්නම් ප්‍රකාශයටපත් කරන, ප්‍රකාශනය කරනවා. එහෙම නැත්නම් ඒවා අපි කියනවා පළ කරනවා. at any time ඕනෑම වෙලාවක මේවා ප්‍රකාශයටපත් කරන්න පුළුවන්, නිශ්චිත වෙලාවක් නැහැ. according to කියන්නේ අනුව to the needs and interest of readers. need කියන්නේ අවශ්‍යතාවය, ඒ වගේම තමයි interest කියන්නේ කැමැත්ත, readers කියලා කියන්නේ පාඨකයන්ගේ, එහෙම නැත්නම් කියවන්න. some books provide information. සමහර පොත් තොරතුරු සපයනවා, ලබා දෙනවා about what is happening in society. ඒ කියන්නේ මොනවද මේ සමාජයේ සිද්ධ වෙන්නේ කියන කරුණ ගැන. while ඒ අතරේ others reflects අනිත් ඒවා ප්‍රතිබිම්බගත කරනවා. එහෙම නැත්නම් පෙන්눔 කරනවා the opinions and ideas of the author.
මේ ලේඛකයාගේ මේක ලියන කෙනාගේ අදහස් ඒ වගේම තමයි ඔහුගේ මතවාද ඒ වගේම උපදෙස් කියන දේවල් මේ අනිත් ඒවායින් ප්‍රකාශ කරනු ලබනවලු. books can also express පොත් ඒ වගේම express කියන්නේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි කියන්නේ යම්කිසි අදහසක් දෙනවා කියන අදහස. views කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ මතය on social and political problems. social කියන්නේ සමාජීය and political problems කියලා කියන්නේ දේශපාලනික ප්‍රශ්න. helping readers මේකෙන් උදව් කරනවා පාඨකයන්ට I understand different perspective. තේරුම් ගැනීමට විවිධ මතවාද විවිධ දිශානතින් විවිධ කරුණු කාරණා කියන අදහස. they play an important role in education. ඒකෙන් play an important role කියලා කියන්නේ යම්කිසි චරිතයක් නෙමෙයි මෙතෙන්දි කියන්නේ යම්කිසි වැදගත් කාරණාවක් ඉෂ්ට සිද්ධ කරනවට කියන්නේ they play an important role. වැදගත් චරිතයක් කියලා කියන්න පුළුවන් අපි රෝල් කියන එක. නමුත් මෙතෙන්දි ගන්න වෙන්නේ යම්කිසි තැනක් යම්කිසි කරුණක් යම්කිසි දෙයක් යම්කිසි ක්‍රියාවක් ඉෂ්ට සිද්ධ කරනවා කියන එක in educational and personal development පුද්ගලික සංවර්ධනය පෞරුෂ වර්ධනය කියන එකත් අපිට මෙතෙන්දි ගන්න පුළුවන්. moreover තව දුරටත් books make us sensitive. පොත් අපිව sensitive make us sensitive කියන්නේ අපිව මොකක් කරනවද? sensitive කියන්නේ මොකද්ද තේරුම? අපි සාමාන්‍යයෙන් සංවේදී කරනවා. important issues කියන්නේ වැදගත් ප්‍රශ්න ඔස්සේ in society and encourage us to think deeply. ඒ වගේම අපිව ධෛර්යමත් කරනවා තව දුරටත් ගැඹුරෙන් හිතන්න. therefore එම නිසා book are valuable source of knowledge. පොත් කියලා කියන්නේ වැදගත් වටිනා source of knowledge කියන්නේ අපි කියනවා දැනුම් මූලාශ්‍රයක් බවට පත් වෙනවා. inspiration කියලා කියනවා අපි යම් කිසි දෙයක් පෙළඹවීමට පෙළඹෙන්න and awareness කියන්නේ දැනුවත් වෙන්න for people of all age. ඒ කියන්නේ ඕනම වර්ගයක ඕනම ආකාරයක වයසක ඉන්න මිනිස්සෙට ඒක ඉතාමත් වැදගත් වෙනවා කියලා තමයි මෙතනින් මේ දැනුවත් කරන්නේ. හරි. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි අපිට පොත් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මේ රචනා දෙක ඇත්තම 10 ශ්‍රේණියේ දෙවන වාර විභාගයට වගේම සාමාන්‍ය පෙළ විභාගයටත් අනිවාර්යෙන් වෙන නිතරම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් රචන දෙකක් විදිහට ගන්න පුළුවන්. right. අපි ඊළඟට කතා කරන්න යන්නේ අපේ 10 ශ්‍රේණියේ තියෙනවා අච්චුපතේ තියෙනවා activity 5 එකේ paragraph about Hiruni's favorite book කියලා. paragraph about Hiruni's favorite book කියලා. ඉතින් ඔයාලට අච්චුපත තියෙනවා නම් ඔයාලට ඒක දකින්න පුළුවන්. ඒකේ grid එකක් දීලා තියෙනවා. ඒකේ විස්තරයක් පොඩ්ඩක් දීලා තියෙනවා මේ පොත සම්බන්ධයෙන්. ඔයාලට සිද්ධ වෙනවා මේ grid එක බලාගෙන එයාගේ favorite book එක සම්බන්ධයෙන් පොඩි description එකක් ලියලා. ඉතින් මම ඒ description එක මේ tutorial එකේම ලියලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා අපේ tutorials කියලා කියන්නේ තනිකරම මේ පාඩමේම උත්තර ටික දාපු tutorial එකක්. ඇත්තටම tutorial එක ඉස්කෝලේ අරන් ගියත් වැඩි ලේසි වෙනවා ගොඩක් අයට. ඉතින් ඊට අමතරව තමයි අපි අපේ writing parts, grammar parts වෙනම කතා කරගෙන යන්නේ. හරි. අපි එහෙනම් යමු මේ ප්‍රශ්නෙට උත්තරේ කොහොමද හදලා තියෙන්නේ කියලා බලන්න. Hiruni's favorite book is Adventures of Tom Sawyer. Written by Mark Twain. It is a children's novel with lively characters such as Tom Sawyer, Aunt Polly and Huckleberry Finn. එතකොට මේ හිරුනි දැන් මේ හිරුනිගේ කැමැතිම පොත ගැන කියන්නේ මේ ඔයාගේ එක නෙමෙයි. හරිද? එතෙන්දි පටලවන්න එපා මයි කියන පද ඔයා දාන්න යනවා සමහර වෙලාවට. මේ කිසියම් පුද්ගලයෙක්ගේ favorite book එකක්. ඉතින් එයාගේ favorite book එක විදියට මෙතන අරන් තියෙන්නේ Adventures of Tom Sawyer කියලා. ඉතින් Mark Twain කියලා කියන්නේ ඇත්තටම එයාට ලොකු history එකක් තියෙනවා. එයා මුලින්ම ඇත්තටම එයාට ලොකු education එකක් තිබිලා නැහැ. පසු කාලේ එයා printer කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ river pilot කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. එක රැකියාවල් එයා කරලා තියෙනවා. ඒ අතරේ පසු කාලිනව තමයි එයාගේ true interest එක information එක එයාගේ true passion එක හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක children's novel එකක් කියලා කියන්නේ ළමයි සඳහා වෙන් වෙච්ච නිර්මාණය කරපු novel එකක්. ඉතින් ඒකේ with lively characters such as Tom Sawyer, Aunt Polly කියන චරිතය ඉන්නවා, Huckleberry Finn, right, lively characters කියන්නේ මේක මේ ජීවත් වෙන එහෙම නැත්නම් ඒ චරිතවල ඒ පොතේ ඒ කතාවේ ජීවත් වෙන චරිත ගැන මේ කතා කරන්නේ. This story about Tom මේ කතාව දිව යන්නේ Tom කියන චරිතය ගැන.
and energetic කියන්නේ උද්‍යෝගීමත් ළමයෙක් young boy තරුණ එහෙම නැත්නම් young කියලා කියන්නේ වැඩිමහල් නැති පිරිමි ළමයෙක් whose constant search for fun and adventure ඒ කියන්නේ නිතර එයා හොයනවා පොඩ්ඩක් ෆන් එකට බර දේවල් ඒ වගේම ඇඩ්වෙන්චර් එහෙම නැත්නම් ත්‍රාස්‍යජනක දේවල් හොයනවා එයා නිතරම leads him to in danger මේවෙන් leads කියන්නේ මුල පුරනවා මෙයා අරගෙන යනවා මෙහෙම කරන නිසා him to danger කියන්නේ මොකද්ද අපි කියනවා විවිධ භයානක දේවල් වලට මෙයාව අරන් යනවා however කොහොම වුණත් his bravery and courage help him overcome these challenges ඉතින් එයාගේ තියෙන නිර්භීතකම ඒ වගේම තමයි ධෛර්ය සම්පන්නකම මෙයාව මේ challenges වලින් බේරන්න එහෙම නැත්නම් මේවෙන් ජය ගන්න අවස්ථාව එහෙම නැත්නම් උදව් උපකාරී කරලා තියෙනවා කියලා තමයි කියන්නේ and he eventually becomes famous එකපාරට මේ වගේ මේවත් එක්ක මේකත් සමග මෙයා එකපාරටම ප්‍රසිද්ධියටපත් වෙනවා Hiruni likes this book because it's funny මේක Hiruni කැමති මේ පොතට ඒක ඉතාමත් විහිළු සහගතයි exciting කියන්නේ උද්‍යෝගිමත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට තැති ගන්නාසුළුයි කියන අදහස ගන්නත් පුළුවන් and very interesting කියන්නේ ඉතාමත් සිත් ඇද ගන්නාසුළුයි කියලා තමයි කියන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි හිරුනිගේ favorite book එක ලියන්න ඕන. හරි. ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රශ්නයට activity 5 එකට අදාළ උත්තරය. අපි එහෙමනම් අපි activity 6 එක විදිහට අපිට දීලා තියෙන්නේ අර activity 5 එකේ දීලා තියෙන grid එක වගේම grid එකක් හදන්න කියලා තමයි මෙතන කියලා දෙන්නේ. ඉතින් මේක කියලා තියෙනවා අපි example එකක් විදිහට අරන් තියෙන්නේ. Example grid I will use Harry Potter and Philosopher's Stone as example. මෙන්න example එකක් විදිහට මේ වගේ මෙතන හදලා තියෙනවා මම පොඩි grid එකක්. ඒකත් ඔයාලට ගොඩක් වැදගත් වේවි. එතකොට මේ වගේ grid එකක් design කරන්න කියලා තමයි අච්චු පොතේ activity 6 එකේදී අපිට තියෙන්නේ. ඉතින් අපි කතා කරොත් මේ කොටස ගැන name of the book මේ පොතේ නම Harry Potter and the Philosopher's Stone කියන එක තමයි මේ පොතේ නම විදියට ගන්නෙ author විදියට ගන්නෙ අත්‍තරම ලේඛකයා විදියට ගන්නෙ අපි J.K. Rowling කියන චරිතය type of story කියන එකට fantasy novel එකක් fantasy එකක් කියලා කියන්නේ යම්කිසි ඒක real නෑ ඒක යා හිතින් හදාගන්න හිතින් මවා ගන්න යම් දේවල් ඉතින් සාමාන්‍ය මිනිස්සු වුණාම හැමෝටම fantasy එකක් තියෙනවා යාලා ඒකේ හිතේ මවාගත්ත යම් දේවල් තියෙනවා ඉතින් ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ ඉතින් main characters ගැන කතා කරොත් Harry Potter ඉන්නවා Hermione ඒ වගේම Ron Weasley and ඒ වගේම Albus Dumbledore කියන චරිත අපිට දකින්න පුළුවන් කතාව හිමින් කිව්වොත් එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් Harry discovered he is a wizard Harry එතනම හොයා ගන්නවා එයා මන්ත්‍රකාරයෙක් කියලා attend Hogwarts school witchcraft and wizardry ඒ කියන්නේ මෙයා ඔය මන්ත්‍ර බලය ඒ වගේම තමයි මන්ත්‍ර බලය පාවිච්චි කරලා මතුරලා එහෙම නැත්නම් අර අපි කියන අద్భుත බලවේග සම්බන්ධයෙන් ඉගෙන ගන්න තමයි මෙයා මේකට යන්නේ. He makes friends ඔහු යාළුවෝ ඇති කර ගන්නවා learns magic ඒ වගේම magic ඉගෙන ගන්නවා and faces danger භයානක දේවල් වලට මුණ දෙනවා including dark wizard Voldemort කියන චරිතය ඔබ දන්නවා ඇති මේ Harry Potter කතාව බලලා තියෙනවා නම් කියවලා තියෙනවා නම් මේ කියන චරිත ඉතින් විවිධ ප්‍රශ්න වලට ඔහු මුහුණ දෙනවා why you like it අයියා කැමති කියන ගත්තොත් it's magical කියලා කියන්නේ ඒක ටිකක් මායාකාර adventurous ත්‍රාසයදනක ඒ වගේම full of imagination පරිකල්පනය එහෙම නැත්නම් නිකන් මනස්කල්පිත දේවල් වලින් පිරිච්ච කතාවක් කියන අදහස තමයි මේකේ දීලා තියෙන්නේ ඉතින් එහෙමනම් අපි බලමු අපේ ඊළඟ activity එක විදියට තියෙන්නේ පොඩි letter එකක් ලියන්න මේක ඇත්තටම මේ පෞද්ගලික ලිපියක් විදිහට තමයි ලියන්න තියෙන්නේ. තමන් කියවපු කතාවක් සම්බන්ධයෙන් තමන් කියවපු ස්ටෝරි බුක් එකක් සම්බන්ධයෙන් තමයි මේක ඇත්තටම ඔයාලට ලියන්න තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් කතා කරලා බලමු මොනවද මේකේදී යාළුවෙක්ට ලියුමක් ලියනවා නම් මොන විදිහටද ලියුම ලියන්නේ කියලා. ඉතින් අපි කතා කරොත් මේකේ ඔයාගේ නම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගමේ නම දාන්න පුළුවන්. එහෙම නැත්නම් රෝඩ් එක නම දාන්න පුළුවන්. Royal Road 233A Main Street Colombo 7 full stop එකක් අපි දාලා තියෙනවා. ඒ වගේම full date එකක් දාලා තියෙනවා 7th May 2026 එකක් පොඩ්ඩක් තියාගන්න ඕනේ එතෙන්ට. ඉතින් අපි යාළුවගේ නම දාන්න පුළුවන් dear cousin dear නිමල් එහෙම දාන්නත් පුළුවන්. ඉතින් මම මෙතන දාලා තියෙන dear friend කියන එක. ඉතින් එකපාරටම කතාව ගැන කියන්නේ නැහැ ලියුමක් ලියනකොට.
ලියුමක් ලියනකොට මගේ මෙහෙම තමයි මේක තමයි මම කැමතිම කතාව. ඒක එහෙම නෙවෙයි සාමාන්‍ය. අපි කියනවා මේ පෞද්ගලික ලිපියක් ලියනකොට පොඩි ආරම්භයක් ගන්න ඕන. ලස්සන ආරම්භයක් පොඩි එකක් නෙවෙයි. ලස්සන ආරම්භයක් ගන්න ඕන. එතකොට තමයි ඒ ලෙටර් එක පොඩ්ඩක් නිකන් අපි කියනවා බැලන්ස් වෙන්නේ. එහෙම නැතුව නිකන් එකපාරටම අපි කියන්න යන්න හොඳ නැහැ. ඉතින් අපි බලමු කොහොමද මේක පටන්ගෙන තියෙන්නේ කියලා. How are you getting on? How you getting on කියලා අහනවා. getting on කියලා කියන්නේ කොහොමද ඔයාගේ වැඩ කටයුතු සැපසනීප මේ දවස්වල මොකද වෙන්නේ? ඔය කියන අර්ථ සියල්ලම අපිට ගන්න පුළුවන් getting on කියන එක ඇත්තටම මොනවද වෙන්නේ කියන අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ hope you are doing great. හිතනවා ඔබගේ වැඩ කටයුතු හොඳින්ම උත්කෘෂ්ඨ ලෙස සිදු වෙනවා කියලා. හොඳටම වෙනවා කියලා අපි හිතනවා. I got to write this. මම මේක ලියන්න ගත්තේ. This letter to share about very interesting thing. බෙදා ගන්න ඔයත් එක්ක ඉතාමත් සිත්ද ගන්නා සුළු දෙයක්. I just finished reading a very interesting book called Harry Potter. මම ඉවර කළා විතරයි. just finish කියන්නේ ඒකයි. A very interesting book. ගොඩක් සිත්ද ගන්නා සුළු පොතක් called Harry Potter. දැන් අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ වගේ ලියුමක් ලියනකොට අපි කොහොමද මේ පොත කියවුවා කියලා enter වෙන්නේ. මේ enter වෙන විදිය තමයි මම ඔයාලට දීලා තියෙන්නේ. ඒක තමයි ලස්සනම විදිය. I just finished මම ඉවර කරා විතරයි reading a very interesting book called Harry Potter. Harry Potter කියලා පොතක් කියවලා ඉවර කරා විතරයි. And the Philosopher's Stone කියන ඒ full name එකම by J.K. Rowling. ඊට පස්සේ අන්න එතන ඉඳන් ඔයාලට මේ පොත ගැන කියාගෙන යන්න පුළුවන්. It is a fantasy novel filled with magic and adventure. මෙතන මේ පොඩි full stop එකක් කියලා තියෙනවා ඒක හදාගන්න. The main characters are Harry Potter, Hermione Granger, ඒ වගේම Ron Weasley and also Professor Dumbledore කියන චරිත තමයි ඒකේ ඉන්නේ කියලා මෙයා මේ කියන්නේ. The story is about Harry, a young boy who discovers he is a wizard. He goes Hogwarts School of Witchcraft and Wizardry, where he learns magic, makes new friends and faces many challenges. One of the most exciting part is when he bravely confronts the dark wizard Voldemort, right? So අපි ඉතින් ටිකක් කතා කරමු. I found this book fascinating because it is magical, adventurous and full of imagination. I think you would enjoy reading it too. Best wishes and see you soon. එහෙම නැත්නම් අපිට තව දාන්න පුළුවන් looking forward a reply from you. ඒ වගේම ඔය වගේ එකක් දාලා වගේ your name එක මේක මෙතෙන්ට ඔයාගේ නම දාන්න පුළුවන්. ඉතින් මේක sample letter එකක් විදිහට දීලා තියෙනවා. ඔයාලට letter එකක් ලියන්න ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා මේකට highlight එකක් දාගන්න ඕන දෙයක්. ඒ වගේම හරි ග්‍රහලෝක හරි කමන්නේ දාගන්න. මොකද හේතුව විභාගයට දෙවෙනි වාර විභාගයට ආවොත් ප්‍රශ්නයක් letter එකක් ලියන්න ඔයාගේ favorite book එකක් ගැන තමයි ගොඩක් වෙලාවට informal letter එකක් ඔයාට එන්නේ. ඉතින් අපි යමු අපේ ඊළඟ කොටස ගැන කතා කරන්න. ඒ තමයි dictionary lesson එකක් සම්බන්ධයෙන් තමයි අපිට ඊළඟට තියෙන්නේ. ඊළඟ කොටසේදී අපි කතා කරන්න යන්නේ ඉතින් අද දවසේදී අපි මේක කරන්නේ ටියුටෝරියල් එක ඉවර කරන එක. අපේ ක්ලාස් එකක් ගත්තොත් අපි තියරි කොටස් තියෙනවා, මේවා ප්‍රැක්ටිකල් කොටස් තියෙනවා, ඒ වගේම රයිටින් පාර්ට්ස් තියෙනවා, බෝඩ් එකේ ලියලා අපි උගන්වනවා, එක එක ආකාරයේ වැඩ තියෙනවා. නමුත් අද දවසේදී මේ ටියුටෝරියල් එකේ තියෙන මේ උත්තර ටික සාකච්ඡා කරන එක තමයි කරන්නේ. right? So dictionary lesson එක ගැන කතා කරොත් dictionary එකක් කියන එක අපිට සාමාන්‍යයෙන් ඔයාලගේ papers දෙකක් තියෙනවා. එකක් තමයි first paper එක සාමාන්‍ය පෙළට, අනිත් එක තමයි second paper එක. හරිද? ඉතින් මේ question එක එන්නේ second paper එකට. second paper එකේ dictionary එකක් සම්බන්ධයෙන් ඇත්තටම ප්‍රශ්නයක් එනවා. dictionary එක පොඩි page එකක් දීලා ඒ page එකෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඇත්තටම අපිට මේ dictionary page එක මුලින්ම හම්බෙන්නේ 9 ශ්‍රේණියේ. මේ 9 ශ්‍රේණියේදී අපි මුල ඉඳන් අගට මේ වෙනකොට 10 වසරට ඉන්න දරුවෙක් අනිවාර්යයෙන්ම 9 වසර පහු කරලා තමයි එන්නේ. ඒක ස්කිප් කරලා එන්න ඉදියක් නැහැ. එතකොට 9 වසරදී ඒ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ඩික්ෂනරි එක පාර්ට්ස් මොනවද කියලා. ඒ පාර්ට්ස් එක තමයි මේකෙදි අපි වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගය ඔයාලා මේ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට ඒ 9 ශ්‍රේණියේදී ඔයා ඉගෙනගත්ත දැනුම මෙතෙන්දිත් ඔයාලා බලපන්. එතකොට අපිට තියෙනවා අපේ බුක් එකේ පොතේ තියෙනවා මේ ආශ්‍රිතව පොඩි ප්‍රශ්නයක් දීලා ඉතින් ඔයාලට පුළුවන් ඒ පොත බලන්න. ඒ පොතේ තියෙනවා විවිධ කොටස් මේ සම්බන්ධයෙන් දීලා. ඒ තමයි page number 57 එකේ activity 8 එක. එතකොට
මේකේ තියෙනවා ඩික්ෂනරි එකක් කියන්නේ මොකක්ද කියන කරුණ. ඉතින් මේ ටියුටෝරියල් එක කතා කරනකොට පොතත් එක්කම තමයි යන්න ඕන. මේක තියෙනවා with your teachers help refer to a dictionary page given in the next page and answer the question කියලා. මේකේ තියෙනවා which of the following information about word does this dictionary page provide? ඒ කියන්නේ මේ වචන මේවයි මොනවද සපයන්නේ මේ වචන වලින් පල්ලෙහා දීලා තියෙන spelling meaning how to pronounce the word ඔය වගේ දේවල් ටිකක් ඔයාලගේ අච්චු පොතේ දීලා තියෙනවා. එතකොට මේවයින් මොන වගේ අදහසක්ද දෙන්නේ කියලා තමයි මෙතෙන්දී අහන්නේ. ඉතින් ඒක තමයි මම මෙතන ඉවර කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඩික්ෂනරි එක ස්පෙලිං කියලා කියන්නේ අපි කියනවා අක්ෂර වින්‍යාස. එහෙම නැත්නම් යම්කිසි වචනයක් නිර්මාණය කරලා තියෙන විදිය අකුරු භාවිතා කරනවා. ඒක තමයි අපි ස්පෙලිං කියලා මේකදී අඳුරගන්නේ. ඒ වගේම තමයි ඩික්ෂනරි එක අපිට දකින්න පුළුවන් අනිත් දේ තමයි මීනින්. ඒකේ ඒ වචනේ තේරුම දීලා තියෙනවා. එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් අදහස් දක්වන ඩික්ෂනරිස් වෙනම තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි සිංහල ඒ වගේම තව භාෂා කීපයකින් නිර්මාණය කරපු ඩික්ෂනරි එහෙම නැත්නම් ශබ්දකෝෂ දකින්න පුළුවන් බයිලින්ගුවල් ඩික්ෂනරිස් කියලා අපි ඒවට කියනවා. හරි. එතකොට අනිත් එක තමයි how to pronounce the word. වචනයක් කොහොමද pronounce කරන්න කියන කරුණ තමයි ඊළඟට මෙතනින් දක්වලා තියෙනවා. ඔයාලට පේනවා ඇති how to pronounce the word කියන ස්ට්‍රක්චර් එකේදී. එතකොට මෙතෙන්දී pronounce as ඒක pronounce කරන විදිය ගැන අපි කතා කරලා තියෙනවා මීට කලින් අපේ පන්තියේ phonetics කියලා language එකක් ගැන. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද වලට වෙනම අකුරු රටා අකුරු ඩිසයින් කරලා තියෙනවා. ඒවට තමයි phonetics කියලා කියන්නේ. ඒ වගේම තමයි ඒක pronounce කරන විදිය තමයි එතනින් දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි word class කියන එක. word class which belongs to කියන්නේ දැන් අපි දන්නවා ඕනම වචනයක් ඕනම භාෂාවක ඒක අයිති වෙන පාඩමක් තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් කනවා eat කියන එක. ඒක අයිති වෙන්නේ ක්‍රියාපද පාඩමට. පිරිමි ළමයා කියලා කිව්වොත් ඒක අයිති වෙන්නේ මොන පාඩමට? නාමපද පාඩමට. red කියලා කිව්වොත් නාම විශේෂණ පාඩමක්. ඒ වගේ class එකක් කියලා කියන්නේ මේ dictionary එක අපිට දකින්න පුළුවන් class එක මොකක්ද කියලා. noun එකක්ද adjective එකක්ද එතෙන්දී යාලා පාවිච්චි කරන කෙටි වචන. adjective එකක් නම් ගොඩක් වෙලාවට adj වගේ කෙටි කිරීමකින් එන්නේ. හරි. ඔන්න ඔය වගේ කෙටි කිරීම එක තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ dictionary එකේදී ඒක අයිති වෙන class එක මොකක්ද කියන එක. ඒ වගේම තමයි අපිට එම වචනය එදිනෙදා ජීවිතයේදී කොයි විදිහටද පාවිච්චි කරන්න කියන කරුණ ගැන කියන්න example sentence එකකුත් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. උදාහරණයක් ගත්තොත් we went on an adventure in mountains අපිට එහෙම use කරන්න පුළුවන්. ඒ වගේම different forms of word එම යම්කිසි වචනයක විවිධ අවස්ථා adventure adventurous adventuring ඔය වගේ පද අපිට ඒකේ අපි කියනවා suffixes prefixes ප්‍රත්‍ය උපසර්ග දාලා තව වචන නව වචන නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අනිත් එක තමයි plural nouns plural of the nouns ඒ වගේම නාමපදයක බහුවචන ස්වරූපයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඔබගේ ඔයාලගේ තියෙන 10 ශ්‍රේණියේ මේ පාඩමට අදාළව තියෙන. එහෙම නැත්නම් page number 57 activity 8 එකට අදාළ උත්තර ටික තමයි මේ ටියුටෝරියල් එකේ මේ page number 4 එකේදී ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි එහෙමනම් ඔන්න dictionary page එකක් ගැනත් කතා කරා. ඒ වගේම මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ මම වචන ටිකක් දීලා තියෙනවා පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් අරගෙන. ඉතින් මේ පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබිච්ච වචන පුහුණුවක් තමයි මම මෙතෙන්දී දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා විභාගයට යන්න කලින් ඇත්තටම මේ ටියුටෝරියල් මේ පාඩමට දීලා තියෙන මේ ටියුටෝරියල් සීරීස් එක ඔයාගාව තියෙනවා නම් මාරම ලේසි විභාගයට යන්න. මොකද හේතුව මේ ටියුටෝරියල්ස් ඩිසයින් කරලා තියෙන්නේ ගුරුවත් පොත, ඒ වගේම විෂය නිර්දේශයට අදාළව, ඒ වගේම වර්ක් බුක් එක, ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍රවල ආපු ප්‍රශ්න මොනවද කියලා බලලා මේ පාඩමෙන් දීලා තියෙන පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබිච්ච ප්‍රශ්න මොනවද කියලා බලලා තමයි මේ ටියුටෝරියල්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේක දීලා තියෙනවා අපි අමාරු වචන කීපයක්. ඉතින් අපි ඒව ගැන පොඩ්ඩක් කතා කරගෙන යමු. ඒකත් ගොඩක් වැදගත් වේවි විභාගෙට යන්න කලින්. හරි. අපි පළවෙනි වචන විදිහට ගන්නේ advent කියන වචනේ. advent කියන එකේ ඇත්තම තේරුම ආගමනය කියන අදහස. යම් කිසි දෙයක ආගමනය. එහෙම නැත්නම් පටන් ගැනීම.
මේක වැදගත් වෙනවා. ඔයාලා අනිවාර්යෙන් ලියා ගන්න. ඔයාට අනිවාර්යෙන්ම ඕන වෙනවා විභාගෙදී. නැත්නම් ඔයාට මේ වගේ නොදන්න වචන එකක් තිබුණත් ඇති විභාගේ ප්‍රශ්න. එහෙම නැත්නම් විභාගේ යම්කිසි දෙයක් නොතේරෙයි. ඊළඟ වචනය තමයි දැන් සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ වචනයකට අර්ථ ගොඩාක් තියෙනවා. හරිද? නමුත් මේකට ගැළපෙන අර්ථය තමයි මම ඔයාලට දෙන්නේ. ඊළඟේ තමයි retrieval කියන එක getting back or recovering information. යම් කිසි තොරතුරක් ලබා ගැනීම recover කරගන්නවා කියලා කියන්නේ නැවත අපි යම් කිසි තොරතුරක් ලබා ගැනීම. එහෙම නැත්නම් යම් කිසි තොරතුරක් ගැන විමසීම. ඔය වගේ අදහසක් සාමාන්‍යයෙන් මේකේ පොදු තේරුමක් විදියට ගන්න පුළුවන්. හැබැයි මේකට අපි තනි වචනයකින් උත්තර දුන්නොත් අර්ථ නැවත ලබා ගැනීම කියන අදහස තමයි අත්‍තරම මේකෙදි ගන්න පුළුවන් තේරුම විදියට දෙන්නේ. හරි? ඒකට සිංහල තේරුම් තියෙනවා. හරිද? විවිධාර්ථේ. නමුත් ඒවා මේකට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඔය වගේ අයිඩියා එකක් දුන්නේ. යම්කිසි වෙලාවක ඔය වගේ වචනයක් දුන්නොත් ඔයාලට තේරෙන්නේ නැහැනේ මොකද්ද මේ කියන්නේ කියලා. ඔන්න ඒ වචනේ තනි උත්තරයකින් දෙන්න බැරි නිසා මම දිග උත්තරයකින් තමයි දීලා තියෙන්නේ. තොරතුරක් නැවත සනාථ කර ගැනීම නැත්නම් හොයාගෙන යෑම රිකවර් කර ගැනීම ඔන්න වගේ. අනිත් එක තමයි ට්‍රාන්සැක්ෂන් කියන එක. ට්‍රාන්සැක්ෂන් කියන්නේ ගනුදෙනු. අනිත් එක තමයි ස්කෝලරි කියන්නේ මොකද්ද? ස්කෝලරි අපි දන්න දෙයක් තමයි ස්කෝලර්ෂිප් කියන්නේ මොකද්ද? ස්කෝලර්ෂිප් කියන්නේ ශිෂ්‍යත්වයක් කියන අදහසට ස්කෝලර්ෂිප් මේ එක්සෑම්. හරි? හැබැයි මෙතන තියෙනවා ස්කෝලරි කියලා වචනය. මොකද්ද මේ ස්කෝලරි කියන්නේ? ස්කෝලරි කියන්නේ විද්වත් කියන අදහස. උගත් විද්වත් related to serious study of academic work. Missing information කියන්නේ බොරු තොරතුරු, වැරදි තොරතුරු. Missing information වැරදි තොරතුරු. අපිට එහෙම ගන්න. ඒ වගේම bogus කියලා කියන්නේ fake කියන අදහසට සමානයි. fake කියන්නේ බොරු කියන අදහස. ව්‍යාජය කියන අදහස ගන්නත් පුළුවන්. addiction කියන්නේ addiction addict වෙලා ඉන්න එකට. addict ලස්සන වචන මේවා. පොඩි අයිඩියා එකක් ගන්න. මම පොඩ්ඩක් ඒකයි පොඩි වෙලාවක් දෙන්නේ ඔයාලට. යම් කිසි දෙයකට මොකක් වෙනවද? යම් කිසි දෙයකට ඇලෙනවා. ඇඩික්ට් වෙනවා. ඇලෙනවා. ඇලෙනවා කියන්නේ ෆිසිකලි ඇලෙනව නෙවෙයි. යම් කිසි ක්‍රියාවක් කරන්න ඒක පුරුද්ද වැඩි වෙලා ඒකට නේද? අපිට මේක තව වචනයක් තියෙනව නේද කියන්නේ? ඇබ්බැහි වෙනවා කියලා කියන්නේ. ඔන්න ඔය අර්ථය ගන්න පුළුවන්. මොකද්ද convenience කියන්නේ? convenience. අදහසක් දෙන්න බලන්න. ease or comfort in doing something. මොකක්ද ඒකේ තේරුම? සැප පහසු කියන අදහස. සෝෂියොලොජිස්ට් කියන්නේ සමාජය පිළිබඳව හදාරන්න.
interpersonal කියන්නේ මොකද interpersonal interpersonal කියන්නේ පුද්ගලාන්තර පුද්ගලානුබද්ධයි කියලා ගන්නත් පුළුවන්. සයිබර් බුලින් කියන්නේ අන්තර්ජාලයෙන් සිදුවෙන හිරිහැර. anxiety කියන්නේ මොකක්ද anxiety? anxiety කියලා කියනවා අපි මොකද්ද? සාංකාව. hacker කියන්නේ අනවසරෙන් පරිගණක දත්ත ලබා ගන්න. privacy කියන්නේ පෞද්ගලිකත්වය. adverse කියන්නේ පීඩාකාරී. consent කියන්නේ මොකද්ද? අවසර ලබා දීම. consent. disaster කියන්නේ මොකද්ද? මම ඔය මොකක්ද කියලා අහන්නේ නිතරම ඔයාට මතක් කරගන්න. විපත ව්‍යසනය. ඒ අර්ථ ගන්න පුළුවන්. මම ඔය අහන්නේ එකයි ඔයාට ඒක ඔළුවට එනවද කියලා බලන්න. මොකද එක පාරිම උත්තරේ කියනට වඩා මම හිතනවා ඒක ඔයා මතක් කරලා බලන එක වඩා හොඳයි. ඒ වගේම ළමයි අපිට තියෙනවා ඊළඟ කොටසේ page number 59 එකේ activity 9 එක. මේකෙදී අපි කතා කරා අන්තර්ජාලයේ ඇති වාසි සහ අවාසි. ඒක වාසියක්ද එහෙම නැත්නම් ඒක වදයක්ද ඒක ශාපයක්ද අන්තර්ජාලය හොඳයිද නරකයිද කියන එක ඇත්තටම අපිට කියවන්න තියෙනවා. දැන් මේක ආශ්‍රිතව මේක කියවලා අපිට ලියන්න තියෙනවා positive and negative effect කියන එක. නැවත වතාවක් මතක් කරනවා ටියුටෝරියල් එක කතා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. අච්චුපොත නෙවෙයි අච්චුපොත වෙනම අපි කතා කරමු. මේ තියෙන්නේ ඊට අදාළ ටියුටෝරියල් එකට අදාළ දේවල්. හරි? positive effect and negative effect ගැන තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් අපි අන්තර්ජාලයේ මේ page එක අපි කියවලා බලුවාම අපිට තියෙනවා අන්තර්ජාලයේ තියෙන වාසි මොනවද අවාසි මොනවද කියන කරුණු. අපි වාසි ටික ගැන කතා කරොත් quick access to information through search engines. ඒ කියන්නේ මොකද්ද? quick access කියන්නේ වේගවත් ප්‍රවේශයක් ගන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන search engines. අපිට සොයා බැලීම එහෙම නැත්නම් සෙවීමේ හරිද? යන්ත්‍ර මගින් අපි කියන ඒවා virtual engines කියලා. ඒවෙන් අපිට හොයන්න පුළුවන්. ඒ වගේම effective communication via email chat Skype. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අපිට effective කියලා කියන එකේ තේරුම පොඩක් අදහස් කරගන්න පුළුවන්. ඔහොම මහන් ඉන්නකොට effective කියන්නේ මොකක්ද? ඵලදායි. communication sannivedanayak ඇති කරගන්න පුළුවන්. sannivedanayak ඇති කරගන්න පුළුවන් email chat Skype හරහා. ඒ වගේම online transaction කරන්න පුළුවන් businessmanලා ඒ වගේම customersලා හරහා. exchange of ideas and materials among scientists, professors and students. exchange අපිට හෝමාරු කරගන්න පුළුවන් අදහස් ඒ වගේම විවිධ materials, study materials තියෙනවා. among scientists, among කියන්නේ අතර, scientists කියන්නේ විද්‍යාඥයන් අතර, ඒ වගේම professorsලා අතර, ඒ වගේම ළමයි අතර අපිට ඒවා sannivedanaya කරගන්න පුළුවන්, ඒ වගේම හෝමාරු කරගන්න පුළුවන්. availability of millions of books, journals and learning resources. ඉගෙනුම් මූලාශ්‍ර ඒ වගේම ප්‍රවේශයන් පොත්
ඒ වගේම ජර්නල්ස් අපිට ගන්න පුළුවන්. ඒ වගේ මිලියන ගාණක් දකින්න පුළුවන්, ගන්න පුළුවන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. Online tools and servers supporting research and scholarly activities. ඉතින් ශිෂ්‍යත්වය එහෙම නැත්නම් විද්වත් උගත් වැඩසටහන් සඳහා අපිට ගොඩාක් online එහෙම නැත්නම් අපිට මාර්ගගත හරි මෙවලම් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. Opportunities අවස්ථාවන් ලැබෙනවා for learning new skills and knowledge. අලුත් කුසලතාවයන් සහ දැනුම වර්ධනය කරගන්න අවස්ථාවන් තියෙනවා. අපි නෙගටිව් ඉෆෙක්ට් පැත්ත ගැන කතා කරොත් missing information කියලා කියන්නේ වැරදි අදහස්, වැරදි තොරතුරු, unreliable bogus sites එහෙම නැත්නම් වැරදි ඒ වගේම බොරු අදහස් පළ කරන sites, internet sites වලින් වැරදි information ගන්න හැකියාව තියෙනවා. අනිත් ඒ තමයි internet addictions. අන්තර්ජාලයට තියෙන ඇබ්බැහිය. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් social media, online games ගත්තොත් ඒවා ගොඩක් වෙලාවට ළමයි play කරනවා. ඒවා reduce physical activity leading to health problems. ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමත් එක්ක ගොඩක් වෙලාවට ශාරීරික ප්‍රශ්න වලට මෙයාලා මුහුණ දෙනවා. Decrease interpersonal relationship among family members. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවය නැති වෙනවා පවුලේ අයත් එක්ක. ඒකත් එක. Cyber bullying causing stress and anxiety. ඒ කියන්නේ මේ anxiety එකක් එනවා කියන්නේ ගොඩක් වෙලාවට සාංකාවක් වගේ එකක් stress එකක් පීඩනයට ලක් වෙනවා අන්තර්ජාලයෙන් කරන හිරිහැර වලින්. Identity theft and hacking threaten privacy. Identity theft කියලා කියන්නේ තමන්ගේ අනන්‍යතාවය හොරගම් කරන්න පුළුවන්. තමන්ගේ නමින් වෙන ප්‍රොෆයිල් එකක් ඩිසයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි threatening privacy. තමන්ගේ පෞද්ගලිකත්වයට තියෙන තර්ජනක් තියෙනවා. Exposure personal privacy on social networks without consent. ඒ කියන්නේ exposure තමන්ගේ පෞද්ගලික දේවල් දැනුමකින් තොරව ලෝකෙ හැමෝටම පේන්න යනවා. දැන් ගොඩක් වෙලාවට සමහර කට්ටිය කණ එකත් දානවා Facebook එකේ. හරිද? කයා ගුටි කෑවත් Facebook එකේ දානවා. එයා බැලුම් නැහුවත්, ඊතර පොල් ගෑවත්, උස මැරුණත්, බල්ල මැරුණත්, මීයක් මැරුවත් මේ හැමදේම අන්තර්ජාලයට දානවා. ඉතින් මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ තමයි අපිට අන්තර්ජාලය සම්බන්ධයෙන් තියෙන ගැටලු විදියට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕන කරුණක් තමයි අපිට ආටිකල් එකක්, ස්පීච් එකක්, ලොං එසේ එකක් ලියන්න එන්න තියෙන ඉඩකඩ සම්භාවිතාවය ගොඩක් වැඩි අන්තර්ජාලය සම්බන්ධයෙන්. ඉතින් අපේ පේපර් ක්ලාස් වලත් අපි මේ වෙනකොට කතා කරනවා ගිය අපේ කලින් පේපර් එකේදී අපි කතා කරා AI වල තියෙන වැදගත්කම. AI වල තියෙන වාසි සහ අවාසි මොනවද කියන එක අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ඉතාමත් ලොකු සංකල්පයක් සහ කාලයක් තිස්සේ එන මාතෘකාවක්, ඒ වගේම තව කාලයක් පැවතිය හැකි මාතෘකාවක් විදිහට ගන්න පුළුවන් මේ positive effect and negative effects of internet කියන එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට දැන් මේ ටියුටෝරියල් එකේ ඊළඟ කොටස් විදිහට තියෙන grammar කොටස් ටික අපි ඊළඟට කතා කරන්න තියෙන lessons ගැන කතා කරොත් අපිට තියෙනවා ප්‍රධාන lessons කීපයක් කතා කරන්න. ඒක ආශ්‍රිතව present perfect passive ගැන කතා කරන්න තියෙනවා. මෙතෙන්දී passive voice පාවිච්චි කරන අවස්ථා අපි ඒවා grammar lesson එකක් විදිහට වෙනම කතා කරනවා බෝඩ් එකේ දීලා හරි පිළිවෙලට. අනිත් එක තමයි ඊළඟ දේ තමයි අපේ preposition lesson එකක් තියෙනවා. මේකේ අපි නිතරම පාවිච්චි වෙන්නේ නැති preposition එකක් පාවිච්චි කරනවා during, beyond, before ඔය වගේ පද භාවිතා කරලා. ඒ වගේම තමයි අපිට තවත් මේ prepositions වල usages සාකච්ඡා කරන්න තියෙනවා. ඔන්න විදිහට තමයි මේ lesson එකේ ඉතුරු කොටස් ටික අපි කතා කරන්නේ. ඉතින් මම හිතනවා දැන් අද මේ ටියුටෝරියල් එකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා තේරුම් ගන්න.